සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ආපහු මම මේ වගේ වීඩියෝ එකකින් ආවේ. දැන් අවුරුද්දත් ළඟයිනේ. ඉතින් අපේ මේ කෙසෙල් මලක් පැහිලා තියෙනවා. හැබැයි මේක තියෙන්නේ එහා වත්තේට මූණ දාලා. දැන් මේක එහා පැත්තට වැටෙන්නේ නැති වෙන්න මේ පැත්තට ඇදලා කපන්න තමයි උත්සාහය. ඉතින් අපේ මහත්තයයි පුතයි තමයි දෙන්න එකතු වෙලා මේක කරන්න හදන්නේ. බලමු උත්සාහය සාර්ථක වෙයිද කියලා. මේක ටිකක් උස ගහක්. ඉතින් කෙසෙල් මල එහා පැත්තට වැටෙන්න නොදී දැන් මේක ඇද ගන්න කොහොම හරි වැඩේ නම් කරගන්න තමයි මේ දෙන්නගේ උත්සාහය. හරි කොහොම හරි අපේ පැත්තට ඇදලා කෙසෙල් මල බාගත්තා. මේ තියෙන්නේ කෙසෙල් මල තමයි. ඉතින් ඒ අතරේ දැන් ඔය කෙසෙල් මල කපලා දවස් 3කට පස්සේ තමයි මේ මම පිටි ටික දියේ දාලා අවුරුද්දට අවශ්‍ය කරන කැවුම් කොකිස් අතිරස ටිකට අවශ්‍ය කරන පිටි ටික කොටා ගත්තා. ඒකම එදාම මේ 13 වෙනිදා දවසේ තමයි මේ කරන්නේ. මුං ඇට ටිකත් බැදගත්තා මුං කැවුම් වලට ඕන කරන. ඉතින් මුං ඇට ටික හරියට පදමට බැදගත්තට පස්සේ මිශ්‍රණෙත් මං ඒ එක්කම හදාගත්තා. අවශ්‍ය පිටි ටික දාලා මං එකින් එක ඔයගොල්ලන්ට දාන්නේ මේවා මං ෂෝට් කරලා දාන්නේ මොකද මේ වීඩියෝ එක දික් වෙන නිසා. මේ විදිහට මේ තියෙන්නේ අපි කපාගත්ත කෙසෙල් මල දැන් නම් ඉදිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම කෑලි කපාගත්තා මුං කැවුම් ටිකේ. මේ තියෙන්නේ ඔයගොල්ලෝ දකින්නේ මේ කෑලි කපාගත්ත මුං කැවුම් ටික. දැන් හොඳට ආවා. තාමත් ලස්සනට ආවා. මේ තියෙන්නේ හැඩය. එච්චර මට ප්‍රැක්ටිස් නැහැ. නමුත් පුළුවන් විදිහට කෑලි කපලා කිරිබත් හැඩයට කපාගත්ත ලස්සනට පිළිවෙලට කපාගෙන තැවරුමත් හදලා මම මේක හොඳින් බැදගත්තා. මේ තියෙන්නේ මම කපාගත්ත කැවුම් ටික. මේ තියෙන මම දැන් බදින අවස්ථාව තමයි. තැවරුමේ දාලා මම කැවුම් ටිකත් ඉක්මනින්ම බැදගත්තා. හැබැයි කැවුම් ගොඩාරියක් හොඳ ප්‍රමාණයක් මට හම්බ වුණා. කිලෝ කොහොමත් 500 පිටි 500කින් වගේ තමයි මම මේ හැදුවේ. පිටි 500කින් ඉතින් සෑහෙන ප්‍රමාණයක් අපිට අවශ්‍ය ප්‍රමාණයට ගෙදරදී කන්නත් එක්කයි සංග්‍රහ කරන්න අවශ්‍ය ටිකකටයි ගොඩක් හම්බ වුණා. හදාගන්න මට පුළුවන් වුණා. මේ තියෙන්නේ මම හදාගත්ත මුං කැවුම් ටික. ලස්සන හැඩයට පිරිසිදුව රසට හොඳින් මට මේ ටික හදාගත්තේ ගැන හරිම සතුටුයි. ඉතින් ඒකම මම අතිරස ටිකත් මහන්සිය නොබලම වඩලා ඒ ටිකත් බැදගත්තා. මේ තියෙන්නේ මම වඩාගත්ත අතිරස. ඒක මම පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලනකොට දුවයි පුතයි සෙල්ලම් කරනවා චෙස් ක්‍රීඩාවක්. ඉතින් මම ඒ පැත්තට ඔළුව දාලා ආපහු ආවා මගේ වැඩට. ඉතින් ඔය එක්කම ඔය මහන්සි පිටින්ම කොකිස් ටිකක් බැද ගන්න තමයි උත්සාහ කරන්නේ. මේ නම් බදින්නේ මගේ මහත්තයා. එයාත් මට මේ වෙලාවේ උදව් කරනවා කොකිස් ටික බදින්න. දැන් නම් මං හොඳ ගණන් වලට ඉන්නේ. හොඳට මහන්සි වෙලා මේ ඉන්නේ. මේ තියෙන්නේ මං කොකිස් බැදගත්ත ටික. කොකිස් ටිකත් ලස්සනට රසට කිරි රසට ආවා. මම ඒකට පාටකුත් කවලම් කළා. රතු පාට මං ගාව කලරින් ටිකක් තිබුණා. ඒකත් කවලම් කළා. මේ දකින්නේ ඔයගොල්ලෝ මම කේක් එකක් හදාගත්ත පොල් කේක් එකක්. ඉතින් ඒකත් මිශ්‍රණයේ නම් අවශ්‍ය දේවල් ටික දාන ඒවා මම වීඩියෝ කළේ නැහැ. මොකද මේ වෙලාවේ මම හොඳටම මහන්සි පිටේ ඉන්නේ. දැන් කේක් එකත් ඒ මහන්සිය නොබල හැබැයි බේක් කරගත්තා. කැටි දෙකකට දාලා තමයි මම මේ බේක් කරගත්තේ. ඉතින් අවස් වෙලා දැන් මම ටිකක් හොඳට මහන්සි ඉස්සරහට ඇවිල්ලා වාඩි වුණාම අඹ වැටිලා තිබුණා. හිතුණා අඹ ගෙඩියක් මෙහෙම්මම කන්න ඕනේ කියලා. ඉතින් ඒකත් කකා ඔහොම හිටියා. ඉතින් අඹ ගොඩක් වැටලා තියෙනවා. දැන් මේවා ටිකත් කාට හරි බෙදන්නත් ඕනේ. මොනවා හරි කෑම හදන්නත් ඕනේ.
ඒකම දැන් ඊට පහුවෙනිදා දවස තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ අප්‍රේල් 14 වෙනිදා 2026 අපේ මේ චෙරි ගහේ ගෙඩි හැදිලා දැන්. ඉතින් ඒවැ ගොඩක් ඉදිච්ච ගෙඩි තිබුණා. දැන් හොඳට හැම අත්තකම වගේ ගෙඩි තියෙනවා. තවම සමහරක් ඒවා ගැට තියෙන්නේ. ඉතින් මම උදේ එළියට ඇවිල්ලා මේවැ සුන්දරත්වයක් බලලා ආපහු අද දවස ගෙවන්න ඕන නේ කියලා හිතලා ඉතින් අද දවසේ මගේ වැඩවලට යන්න තමයි දැන් මේ හදන්නේ. අද දවසේ ඉතින් නැකත් වේලාව තියෙන්නේ 10යි 51ට. උදේ 10:51ට මපි ලිප ගිනි මොලවන්න ලෑස්ති කරලා මෙන්න මෙහෙම තමයි ලිප ගිනි මෙලෙව්වේ. ඉතින් අපි කුස්සිය වෙනම බිම හදලා ගින්දර දාලා දැන් මේ විදිහට කිරි ඉතිරෙව්වා. ඊට පස්සේ කිරිබතත් හදලා නැකතට ඒ තිබ්බ වෙලාවටම අපි අනුභව කළා. ඒකත් එක්තරා එක වෙලාවකට මේ විදිහට කරන එකත් හොඳයි. ඉතින් මේකට ඇත්තට මහන්සි වෙලා කරන වෙලාවේ ඒකත් හරි සතුටක් දැනෙනවා. හදා කෑම ටික හදලා මේසෙට ලස්සනට ඇරලා හැමෝම රහ බලන්න කනකොටත් ඉතින් පුදුම ආසාවක් දැනෙන්නේ. මේ තියෙන්නේ මං හදාගත්ත අතිරස කිරිබත් එක මුං කිරිබත් තමයි මං හැදුවේ. මේ ලුණු මිරිස මේ තියෙන්නේ මුං කිරිබත්, එතකොට කේක්, කොකීස් ඔය ටික තමයි මේ මාළු ඇඹුල් තියල් එකක් හදාගත්තා. ඒ වගේම අර තියෙන්නේ කෙසෙල් ඉදිච්ච කෙසෙල් ලැවරි ටික. ඔය ටික තමයි අපේ පුංචි අද 2026 අපේ අවුරුදු කෑම මේසෙ. ඊට පස්සේ අපි හැමෝම එකතු වෙලා කෑම අනුභව කරන වෙලාවට අනුභව කරලා රස බලලා හැමෝම කෑම මේසේ අවසන් වෙලා අපි අපේ මහා ගෙදරට යන්න පිටත් වුණා. එහෙනම් අදට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ආයෙ දවසක හම්බෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්න.